முதல் காலை வேளையிலும் ஞாயிற்றுக்கிழமை ஓய்வு நாள் ஆராதனைக்கு உங்கள் யாவரையும் அன்போடு நாங்கள் வரவழைக்கிறோம். இயேசு ஜீவமானாய், அவர் ஜீவிக்கிறவராயிருக்கிறார், அவர் நல்லவராயிருக்கிறார். ஹல்லேலூயா. அவர் ஜனங்களை தேடி கொண்டு போனவர். ஹல்லேலூயா. இயேசுස් වහන්සේ සෙනඟ හොයාගෙන ගියා දෙවියන් වහන්සේ. හල්லேலூயா. මේ මොහොතේ උප්පත්තිය ආදියාගම 41 අධිකාරම් උප්පත්තිය 41 වෙනි පරිච්ඡේදයේ 51 52 ආදියාගම 41 அதிகாரம் 51 52 திருப்பிக் கொண்டு யாராவது வாசிங்க. கௌரவி மட்ட முனாரி பாஷாவை மට එක කියවල උදව් කරන්න. 41 அதிகாரம் 51வது வசனமும் 52வது வசனமும். யோசேப்பு දිව්‍යන් වහන්සේ මාගේ සියලු වෙහෙස මාගේ පියාගේ පවුල මතක නැති කරන්නට මට සැලසූ සේකයි කියා තමාගේ කුළුණුලාට මනස්සේ එනම් මතක නැති කරවීම යන නාමය ලැබිය. මාගේ පීඩාවේ දේශයේදී දිව්‍යන් වහන්සේ මා සඵල කළ සේකයි කියා දෙවෙනියට ඒප්‍රායිම් එනම් සඵල වීම යන නාමය ලැබිය. தமிழ்ல யோசேப்பு என் வருத்தம் யாவையும் என் தகப்பனுக்கு கொடுக்கும்படிக்கு நான் மறக்கும்படி தேவன் பண்ணினார் என்று சொல்லி மூத்தவனுக்கு மனாசே என்று பெயரிட்டான். நான் சிறுமைப்பட்டிருந்த என்னை பழுதப்படினார் என்று சொல்லி இளையவனுக்கு எப்ராயிம் என்று பெயரிட்டான். ஹல்லேலூயா. අදවට නමවල් දෙකක් අර්ථය කතා කරන්න ලෑස්තින්නේ. ரெண்டு பேர்களுடைய මනාෂේ එබ්‍රායිම්. මේ ස්ථානේ කතා කරනවා ஜோசப் லස්සන වදන් දෙකක් කියනවා. ஜோசப் ஒரு அருமையான ரெண்டு சொற்களை சொல்லுகிறார். මොකක්ද සහෝදරයා 51 සහෝදරයා? யோசேப்பு දිව්‍යන් වහන්සේ මාගේ සියලු වෙහෙස මගේ සියලුම වෙහෙස මගේ ස්ට්‍රබල් මාගේ පියාගේ මුළු පවුල මතක නැති කරන්නට මට සැලසූ. ආමේන්. දැන් මොකක්ද මෙයා කියන්නේ? ඉවර එන්නත් சொல்றாரு. මොකක්ද මේ ජෝසප් කියන්නේ? මගේ සියලුම වේදනාව, මගේ සියලුම දුක, මගේ පියාගේ නිවසේ මට සිදු වුණා වූ සියලුම අසාධාරණය, මගේ පියාගේ නිවසේ සිදු වුණා වූ සියලුම දේවල් අමතක කරන්න, අමතක වෙන්න දෙවියන් වහන්සේ සැලසුවා කියා වචනයක් කියලා. ඒ නිසා මගේ පළවෙනි පුතාගේ නම මනාෂේ කියා දෙවියන් වහන්සේ කියන ජෝසප් කියනවා. මාගේ දේවදරුවනේ උපත්ති 37 වෙනි පරිච්ඡේදෙල තමයි අපේ ஜோசப் අඳුනලා දෙන්නේ. ஆதியாகம 37ல தான் ஜோசப்னா எங்களுக்கு அறிமுகப்படுத்துறாரு. අඳුනලා දෙන්නේ උපත්ති 37. එතකොට யார் අවුරුදු 17යි. ஜோசப்பை வேதத்துல எங்களுக்கு அறிமுகப்படுத்துற நேரம் அவருக்கு வயசு 17. නමුත් මේ වදන කියන කල එයාට වයස ඇවිල්ලා 30යි. එවනම් අවුරුදු 13ක් එයාගේ ජීවිතේ තිබුණා වූ සමහර දුකක් තිබුණා. සමහර වේදනාවක් තිබුණා. සමහර අමතක කරන්න බැරි දේවල් අවුරුදු 13ක් එයාගේ ජීවිතේ තිබුණා. 13 வருஷங்கள் இருந்தது. සමහර දේවල් අපේ ජීවිතේ අමතක වෙන්න බෑ. yes, මගේ ජීවිතේ සමහර දේවල් අමතක වෙන්න බැරි කාලයක් තිබුණා. මගේ තාත්තා මගේම තාත්තා මාවත් අපේ අම්මාවත් මාගේ නංගිවත් මා පාරේ දාලා එයා වෙනත් කසාදයක් බැඳගෙන ගියා අවුරුදු ගානකට ඉස්සෙල්ලා. මට මේක අවුරුදු ගානක් මගේ ජීවිතේ මගේ තාත්තා කරපු දේ මට අමතක වෙන්න බෑ. ඒ නිසා මගේ නංගිගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. අපේ අම්මා මානසික රෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. අපේ තාත්තා කරපු මේ වැඩේ නිසා
නංගිගේ අධ්‍යාපනය නතර වුණා. අපේ අම්මා මානසික රෝගයක් වුණා. මේක අප තුල තැන්පත් වුණා වූ අප තුල රැඳී පැවතුණා වූ ප්‍රශ්නයක් මේ තිබුණා. අපේම රැඩක පාටම නැගිටිනවා. නැගිටලා කෑ ගන්නවා. හයි යාට අමාරුයි. යාට එහා හිතනවා. කොහොමද දැන් කරන්නේ? අපේ අම්මා කී පාර දිවිනසා ගන්න අපේ අම්මා හිතුවද? ජෝසප්ගේ ජීවිතයේ අවුරුදු 17යි. එයා තමයි තාත්තගේ favorite son. එයා තමයි හරිම ප්‍රිය වෙන්නා වූ උරත්තල් දරුවා. උරත්තල්ම දරුවා. දැන් බයිබලයේ කියනවා 17 වෙනි පරිච්ඡේදය 37 වෙනි පරිච්ඡේදයේ එයාගේ සහෝදරයෝ මේ ජෝසප්ව අරගෙන ගිහිල්ලා වලකට දානවා. තමාගේම සහෝදරයෝ වලකට දානවා. ඊට පස්සේ ජෝසප් වලෙන් ගන්නවා. මාකට් එකේ ජෝසප් විකුණනවා. හතරම ලන්දියේ මාකට් එකේ විකුණනවා. එතෙන් යනවා රජගෙදරට ගෙනියනවා. රජගෙදරට ගෙනිච්ච ගමන් ඒ රජගෙදර යාට ප්‍රශ්නයක් ඇති වෙලා අනාවශ්‍යක ප්‍රශ්නයක් නිසා වැරද්ද පටවලා අන්න යාව හිරගෙදරට යවනවා. මේ හිරගෙදර දෙදෙනෙක් යාව අවුරුදු දෙකක් අමතක වෙනවා. යාපතක් කරලා අනාගත වචනයක් කියලා ඒ මිනිස්සු අමතක වෙනවා. අවුරුදු 13ක් මේ ජෝසප්ගේ ජීවිතේ ඔක්කොම තැන්පත් වෙලා තිබුණා. 13 வருடங்கள் அவருக்கு அப்பா வீட்டுல நடந்தது, சகோதரனால் நடந்தது, தகப்பன் வீட்டுல நடந்தது. ඒක කොයි තරම් දුකක්ද කියලා දන්නවද? ඔබට සමහර දේවල් අමතක වෙන්න බෑ. ඔබට සිදු වෙච්ච සමහර දේවල් මට තිබුණා. මගේ පියා මාව අපිව දාලා මගේ තාත්තා වෙන කසාදයක් බැඳලා යන කල මට තිබුණා මේ දේ අමතක වෙන්න බෑ. දවසක් මම රැස්සීමක පිටිපස්සේ වාඩි වෙලා ඉන්නකොට පිටරට ඉන්න සුදු මාත්‍යෙක් ආවා, සුද්දෙක්. එයා දේශනා කරන කල මේ අතදී කළකුවා අර කෙරෝල ඉන්න පුතා ඔබ ඉස්සරහට එන්න. මට යන්න ගැව්වේ. මම හිතුවා මට පිටිපස්සේ කවුරු හරි ඉන්නවද කියලා. මම විතරයි කෙරෝලෙ පිටපේලා. අඬ ගැව්වා. yes young man come forward. මම මේ හිටියා. මගේ ඔළුවට අත තිබ්බා. අත තියලා එක දෙයක් ඉස්සෙල්ලාම කිව්වේ. මගේ තාත්තට සමාව දෙන්න පුළුවන් කියලා. මම කිව්වා මේ මිනිස්සුන්ට කොහොමද දන්නේ මගේ තාත්තගේ ප්‍රශ්නේ. நான் நினைச்சேன் இவருக்கு எப்படி தெரியும் எங்க அப்பாவோட பிரச்சனை. මගේ පාස්ටර් මේ ෆුල් පිට ඉස්සර මේ ස්ටේජ් වල තමයි පාස්ටර්ස්ලා වාඩි වෙන්නේ. දැන් පාස්ටර්ස්ලා ඔය එම්මින් වාඩි වෙනවා. ඒකට මගේ පාස්ටර් ස්ටේජ් එකේ ඉඳන් මේව කර හිටියා. එයාට දන්නවා මගේ ස්ටෝරි එක. මම ඇත්තටම හිතුවේ මේ නාකික තමයි මේක මගේ අර සුද්දට කියලා දෙන්නේ කියලා. நான் உண்மைக்கு நினைச்சேன் என் பாஸ்டருக்கு அந்த நாட்கள வயசு இப்பதானே நாங்களும் வயசுக்கு போறோம். நான் நினைச்சேன் உண்மைக்கு இந்த கிழமை போட்டு கொடுத்துட்டானா அவர் இப்படிலாம் செஞ்சாரு. நான் மேம்பனே கதை බෑ තාත්තර කර සමාව දෙන්න බෑ. සොයා මට අත තිබ්බා. මම වැටුණා. මට මිනිස්සු කියනවා මම ඇඬුවලු විනාඩි 20ක් 25 පොළවේ වැටිලා. ඊට පස්සේ නැගිට්ටා. දැන් ඇහුවා අපිට පුළුවන්ද කියලා. yes. මගේ තාත්තා මම හොයාගෙන අපේ අම්මගෙන් ඇහුවා තාත්තා කොහෙද ඉන්නේ කියලා. අපේ අම්මා ආරුඩ වෙන්නවා. මගේ තාත්තා මොකද හොයන්නේ කියලා. ඒක සමාව කොහොමද අපේ අම්මව පානියක් දාලා ඇඩ්‍රස් එක හොයාගත්තා. එයා වැඩි දුර හිටියේ නෙමෙයි මේ කොටාරුවට බොරල්ල ගෝදමි රෝඩ් එකේ තමයි හිටියේ. ඉතින් මම තව තරුණයෙක් එක්ක පුස්බයිකේ යනවා. පන්සලක් තිබුණා එතන නතර කරලා යනවා කොහොමද හොයාගෙනනොත් මගේ තාත්තා ඉන්නවා. ඒ ගෙදර අපේ තාත්තා හර ගෑණිගේ ගෙදර පොල් ගාගෙන ඉන්නවා. ජීවිතේට අපේ අම්මට පොල් ගෙඩියක් ගාලා දීලා නැහැ. ජීවිතේට අපේ තාත්තා පොල් ගාලා නැහැ.
එකපාරට එක්සයිට් වුණා. මොකකටද කියලා ආවා. මම කිව්වා සෝරි නේද. මට සමාව වෙන්න. වැරද්ද කළේ මගේ තාත්තා. සමාව වෙන්න වෙනවා. මම ඔබට එකක් කියන්න. එදා ඉඳන් අද වෙනකම් මගේ තාත්තා ගැන මම අඟලක් කරේ. මගේ තාත්තා ගලක් ගැහුවා දැක්ක. අඟලක් කරේ මගේ තාත්තත් එක්ක මම දැන් අමනාප. තාත්තා ජීවත් වෙන මගේ අම්මා අන්තරා වුණා. තාම මගේ තාත්තා ඉන්නවා. මට දැන් තාත්තා ගැන කිසිම වෛරයක් නැත. මක්නිසාද මා තුල තිබුණා මේ වේදනාව දෙවියන් වහන්සේ ඉවත් කරන්න පටන් ගත්තා. දැන් බයිබලයේ කියනවා ජෝසප්ගේ ජීවිතේ සිදු වුණා වූ දේවල්. ඔබගේ ජීවිතේ පොඩි කාලේ, තරුණ කාලේ, ඔබගේ විවාහ කාලේ ඔබට සිදු වුණා වූ සමහර අසාධාරණ දුක, වේදනාවල්, රිදීම ඒ වචනේ කියවන්න මාත්‍යෝ 51 යෝසෙෆ්ට දෙවියන් වහන්සේ මාගේ සියලු වෙහෙස දෙවියන් වහන්සේ මගේ සියලුම වෙහෙස මාගේ පියාගේ මුළු පවුල මතක නැති කරන්නට මට දෙවියන් වහන්සේ සැලසුවා. හalleluya. දෙවියන් වහන්සේ සැලසුවා මාගේ දිවසේ මාගේ සහෝදරේ කලව් සියලුම දේවල් අමතක කරන්න දෙවියන් වහන්සේ කරුණාව දුන්නා කියලා. ඒක අවුරුදු 13ක් වදයක් තිබුණා. ඒ අවුරුදු 13 හැටුනේ තියලා එයාව පොඩි කළා. එයාව මිරුක්කුවා. Thank you. අපිට සිදු වුණා වූ උඟක් කාලයකට ඉස්සෙල්ලා රැවට්ටුවා වූ දේවල් අපිට කරපු අපරාධ දේවල් සොත්තැම්පත් වෙලා තිබෙනවා. සමහර ඒගොල්ලෝ බලන්න මේ පොඩි ප්‍රශ්නයකට පුටුවක් උස්සලා ගන්නවා. පොඩි ප්‍රශ්නයකට ෆෝන් එක පොලේ ගන්නවා. මෙතන ඉන්නවද දන්නේ නැහැ. ෆෝන් එක ගන්නවා. ප්‍රශ්නේ පොඩි. අර ඇතුලේ තිබිච්චාවු අර අමතක කරන්න බැරි වෙච්ච දේවල් සමහර මිනිස්සු බලන්න ගෙවල් වල පොඩි ප්‍රශ්නෙට දොර වහලා යනවා පටන් ගාලා ගෙවල් තුනකට සද්ද එන මු දොරක් දැවුවා කියලා. ඇයි? අමාරු ස්විච් දාන කර දාන ෆෑන් එක පුර් ගාලා කරපොන. ඇයි? ඇතුලේ තිබෙන සපත්තු ගලවන විදිහට මේස් ඇයි? ඇතුලේ මොකක්ද දෙයක් තිබෙනවා. දෙවියන් වහන්සේ අවුරුදු 13ක් ජෝසප්ගේ ජීවිතේ තිබුණා වූ දේවල් අයින් කරන්න එයා දැන් විදස් වෙන්න පටන් ගත්තා. එයා දැන් කියනවා තමුල්ල වාසිය 51 யோசேப்பு என் வருத்தம் யாவையும் என் தகப்பனுடைய குடும்பம் அனைத்தையும் நான் மறக்கும்படி தேவன் பண்ணினார். தேவன் பண்ணினார். இது தேவன் என் வருத்தம் என் அப்பா கிட்ட இருந்து பிரிச்சது எனக்கு வருத்தம். என்னை கொலை செய்ய குழியில போட்டது எனக்கு வருத்தம். என்னைய மார்க்கெட்ல வித்தது எனக்கு வருத்தம். என்னைய அரமனையில குற்றப்படுத்தினது எனக்கு வருத்தம். என்னை சிறையில போட்டது வருத்தம். என்னைய நான் உதவி செஞ்ச ஒருத்தர் 2 வருஷம் என்ன மறந்தது எனக்கு வருத்தம். எவ்வளவு வருத்தம் இருந்திருக்கு. කොයිතරම් වේදනාවක් තිබුණාද? සිදුවෙච්ච සියලුම දේ දෙවියන් වහන්සේ හalleluya අමතක වෙන්න දෙවියන් වහන්සේ සලසනවා. hallelujah. இன்னைக்கு எங்களோட இந்த ஜர்னி இந்த வாழ்க்கை பயணத்துல என்னென்னமோ நடந்திருக்கு. கிட்ட இருக்கிறவங்க எங்களை ஏமாற்றி இருக்கலாம், සුප්ත අබගරිச்சிருக்கலாம், ළඟ ඉන්න කට්ටියමාව කොණිත්තන්නට, මගේ දේපොළ ටික මගෙන් ගන්නට සමහර දේවල් අමාරුයි. මේක අමතකුනේ නැතව ඔබට බයිබලයේ කියනවා පිලිපි 3:3 නේ පිලිපි 3ல ஒரு வார்த்தை இருக்கு. என்னது? 19 පිලිපි 3:13 පින්නානවේගලේ මරන්ද පසුගිය දේවල් අමතක කරලා පිලිපි 3:13 කියවන්න 3:13 පින්නානවේගලේ මරන්ද මුන්නානවේගලේ නෝක සහෝදරයනි මම තවමත් අල්ලාගත්තුමේ නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමි. යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ 3:13
කියවන බ්‍රදර්. යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැදවීමේ දිනුම පිණිස දිනුම් කළ කරලා දුවමි. ආමෙන්. තමුල්ල 3:13. அதை பிடித்துக் கொண்டே நின்று நான் நினைக்கிறதில்லை ஒன்று செய்கிறேன் பின்னணகளை மறந்த முன்னணகளை நாடி පින්නානවයිගල ඔබගේ පිටිපස්සේ ඔබේ ජීවිතේ ගමන ඉස්සරහට යා යුතුයි නම් ඔබට සිදුවෙච්ච සමහර දේවල් අමතක වුණත් තමයි ඔබට ඉස්සරහට යන්න පුළුවන්. உங்க வாழ்க்கையில நீங்க முன்னுக்கு போகணும்னா நடந்த சில சம்பவங்களை நீங்க மறக்கணும். පසුගියදේ අවුරුද්දකට ඉස්සෙල්ලා සමහරවිට කියනවා මම මරුණත් මුත් එක්ක නම් කතා කරන්නේ නැහැ කියන හලෝ මම දන්නවා මරුණට පස්සේ උත් එක්ක කතා කරන්න බෑ. ඒක කවුරුත් මට කියන්න ඕනේ. සමහරවිට මම මරුණත් ඔබගේ ගෙදරට එන්නේ නැහැ. යකෝ කොහොමද යකෝ මරුණට පස්සේ උගේ ගෙදරට ඔබට එන්න පුළුවන්. යකෙක් කියලා තමයි එන්න පුළුවන්. මරුණත් කතා කරන්නේ මටත් මේ කාලවල ඔකේ ලොකුවමගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. පොඩි දේ අපේ පවුලේ සිදුවෙච්ච පොඩි කතන්දරයක් නිසා ඒ මල්ලිලා දෙන්න මිස් අන්ඩර්ස්ටෑන්ඩ් මා වරියට මොකද්ද තේරුම් ගත්තේ නැහැ පොඩක් දුරස් වෙලා ඉතියා. ඒ මල්ලිලත් එන්නේ නැහැ ගෙදර දෙන්නම එන්නේ නැහැ. ආගේ වයිෆ් දරුවෝ එන්නේ නැහැ. මමත් යන්නේ නැහැ. මේ වැඩි ඈතනේ මේ ජායල පැත්තෙන්ම යන්න ඕන. කොටකොඩ ටිකක් අමනාප වෙලා හිටියා. කොයියරි දැක්කම හලෝ අයියා හලෝ මල්ලි එච්චරයි. පොඩි දෙයක්. අද මම මේ දේශනාව ලෑස්ති කළා. මම මේ දේශනාව අද නොවේ මම මේක ඉස්සෙල්ලා දේශනා කරපු දේශනාවක් සභාවේ මේ සභාවේ නොවේ. එතකොට මේ දේශනාව ලෑස්ති කරනකොට මට මල්ලිලා දෙන්න ගැනම බරක් තිබුණා. ඇයි දුරස් වෙලා ඉන්නේ. මට ඉස්සරහට යන්න බෑ. මම පළවෙනි කෙනාව හට ගැව්වා චර්ච් එකට. yes මම වැරදි න අපි අදාළයි. අයියෝ වැරදි නේ. මම දෙවෙනි මල්ලි වඩ ගැව්වා. අපිට මොකද්ද තියෙන ප්‍රශ්නේ? අයියෝ ඒක මොකුත් නෑ. ඕකේ. සන්තෝෂ වුණා. අයියා අපි වඩ ගැව්වා. ඔබ අයියා විදිහට හිටියත් තමයි හරියන්නේ. අයියා කතා කරා කියලා හිතුවා. දැන් ඒක ලැජ්ජ වුණා. අයියා අපි වන්න කාලේ කතා කළානේ. එනවා දුක් වුණා. කොහොමද වුණා? මම හිතුවා මට මේ පාර හොඳ බිග් ක්‍රිස්මස් පාටියක් ලැබෙයි කියලා මම හිතනවා. මම සේවය කරනවා. මම දුවනවා පයින්. මට හමාරයි. බයිබලයේ කියනවා පින්නාඩවේகளை මරම්ද පසුගිය දේවල් අමතක කළත් තමයි ඔබට ඉස්සරහට යන්න පුළුවන්. ඒක අමතක කරන්නේ දෙවියන් මාසුරු පුළුවන්. බොහෝ දේවල් මට කතා කරන්න පුළුවන්. ඔබ කාර්යයෙන් පැසලා. right ආයත 41:51 එමු සහෝදරයා. 41 කියවන්න. යෝසෙෆ්ද දෙවියන් වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතක නැති කරන්නට මට සැලසූ තේකයි කියා තමාගේ කුළුලාට මනසේ එනම් මතක නැති කරවීම යන නාමයේ තිබේ. මනසේ මෙතනින් පස්සේ පරම දේවල් මත මම කතා කරන්නේ. පරම දේවල් සමහර ඒගොල්ලෝ 1940 ගණන් දේවල් තාමත් කතා කරනවා. සමහර ඒගොල්ලෝ තමයි ආත්මික මිනිස්සුත් කතා මම 1990 ගණන් වල යක්ෂයෝ 100ක් කෙලෙව්වා. 1900 දැන් 2025 යක්ෂයා වූ එනවලු. දැන් ඒකයි ප්‍රශ්නේ වෙනස මොකුත් නැහැ. පරණ දේවල් අමතක කරන්න. ඒක සලස්සන්නේ දේවල්. ඔබට රිදීම ඇති. කවුරුර බෝරිදවල ඇති. කවුරුර කොණිත්තල ඇති. ඔබට පාර දීලා ඇති. ඔබව රවට්ටලා ඇති. පවුබාත් දේවල් වෙලා ඇති. ජෝසප් වුණා වගේ අවුරුදු ගාණක් නමුත් අද දෙවියන් වාසෝව සමහර මිනිස්සු ඔබ අමතක වෙලා ඇති. ඒ ජෝසප් ඉරගෙදර ඉන්නකොට
දෙන්නෙට දර්ශනයට අර්ථය කියනවා. මුන් දෙන්න කියනවා මම ගිය ගමන්ම ඔබ තමයි එළියට ගන්න. සමහර මිනිස්සු රට යනකොටනේ ගිය ගමන් ඔයාලට තමයි ලැප්ටොප් එක යවන්නේ. ඔළුව තිබුණා ලොකු දෙයක්. ගිය ගමන්ම ඔයාව තමයි ගන්නෙ. අවුරුදු 10න් පස්සේ ගන්නවා තේරෙනවා. සමහර වෙලාවට මේ යොච්චට සිදු වුණා. අමාරවල මිනිස්සු අමතක කරලා ඇති. ඔව් දැන් පුතෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් දුබායි වල. මම මාසෙක කමාට ඉස්සෙල්ලා ඒගොල්ලෝ බලලා. එයාගේ දුව ඇවිල්ලා මේ රත්නපුර ඇලිය වල ගත්තේ. ඉතින් මෙයා ත්‍රිවිධ එයා දුව ඇවිල්ලා සිංහල. ඉතින් පුතා ඇවිල්ලා කිව්වා මාස්ටර් මගේ විවාහේ වා තමයි කරන්න ඕනේ. ඕකේ. ඒ කොල්ලගේ අම්මත් එක්ක කතා කරලා කොල්ලගේ අම්මා කිව්වා මම මේකට සම්බන්ධයක් නැහැ. මම නම් එන්නෙම නැහැ. මම එන්නේ නැහැ මේ ත්‍රිමුල සිංහල ප්‍රශ්නයක් වෙලා එන්නේ නැහැ කියලා කිව්වා කොහොම හරි වෑන් එකට දාලා අපි යනවා. යනකොට අම්මයි පුතයි රණ්ඩුයි. දැන් අම්මා කියනවා උඹ අද ඉඳන් මගේ පුතාත් නැහැ පුතා කියනවා උඹ අද ඉඳන් උඹ අම්මත් නැහැ කියලා. දැන් කොහොමද ඉන්නේ කියන එක කතාව. ඉතින් කොහොම හරි ගියා වෙඩින් එකට කතා කරන්න ගියා අම්මා පුඩුවක් දාගෙන ඔය ආක බලාගෙන හිටියා. මම සම්බන්ධ වෙලා කතා කළා. මම තමයි බෙල්ල දීලා කතා කළේ. පණ දීලා කතා කරා. ඒ දරුවාව සම්බන්ධ කරලා කතා කරලා ඊට පස්සේ දෙවෙනි පාරක් ගියා තුන්වෙනි පාරම රත්නපුරම ගිහිල්ලා හෝල් එකක් බුක් කරලා වෙඩින් එක කළා. වෙඩින් එක කරලා ඉවරලා මාසෙකින් පස්සේ ඒගොල්ලෝ ගියා ඩුබායි ගියා. මාසෙ අද 3-4ක් ගියා ඩුබායි ගිහිල්ලා අවුරුදු 7කින් පස්සේ එනවා. 5-7කින් පස්සේ එනවා. හැවිදින්න පුළුවන් දරුවෙක් එක තමයි එන්නේ. ඒතර මම මේ ජායල මම කිව්වා කොට තමයි ඉන්නේ. කොහමද පාස්ව බලන්න ඕනේ කියලා ආවේ. මට ඒවල හයිය කියලා කියනවා. රයිට් ඕකේ. පාස්ව බලන්න ඕනේ කියලා ආවා. ආපු ගමන් කොල්ලා ඇවිල්ලා මාව බගාගෙන විශ් කරගෙන අරේම සතුටේ. කෙල්ල මාව ගණන් ගත්තේ නෑ. මගේ මූණ වල මම සරමක් දාගෙන නිකන් ටී-ෂර්ට් එකක් දාගෙන වාඩි වෙලා හිටියා. එයා මේ මාව බැලුවේ නෑ. අංකල් කිව්වෙත් නෑ, පාස කිව්වෙත් නෑ. මොකුත් නෑ. ඒ ගාලා වාඩි වෙලා අර පොඩි ළමයාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන් ඉන්නවා. අපි ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා හිතන්න ඇති. ඉංග්‍රීසියෙන් කතා කරන් ඉන්නවා. ඉතින් යාගේ කොල්ල බැලුවා මේ අපේ පාස්ටර් අපව බන්දර දීපු පාස්ටර් දන්නේ නැද්ද කියලා. කිල්ල දන්නේ නැහැ කියලා කිව්වා. කිල්ල දන්නේ නැහැ කියලා සිංහලෙන් කිව්වත් මට දෙන්නේ නැහැ. මට දෙමළෙන් කිව්වත් තිරියාද සොන්නන් පරවල්ල. I don't know කියලා කිව්වනේ. ඒක තමයි මට රිදුනේ. දන්නේම නැහැ. Lord Jesus. මාව අමතක වෙලා ඉන්නේ. කොහොමද already on a who's a kid to ලස්සන සුදු ළමෙක්. දැන් රට already සුදු දැන් රට ගියාට පස්සේ තව සුදු වෙලා. ලස්සන කරන්න ගාඩක් පුළුවන් නේ. වඳුරෙක්ව ගෙනියලා සලූන් එකට දෙන්න ඌ එනකොට ලස්සන වෙලා තමයි එන්නේ. ඒක වෙන කතාවක්. නමුත් අවුරුද්දෙන් පස්සේ ඇවිල්ලා මගෙන් ඇහුවා පාස්ටර් කකේ ළමයින්ව වෙස්ලි කොලෙජ් එකට දාලා දෙන්න පුළුවන් කියලා. කොහෙද? සමහර වෙලාවට ඔබ කරපු දේවල් මිනිස්සු අමතක කරනවා. ඒකත් ඔබගේ ඇතුලේ තියෙනවා. මමත් මේ පාර ඩුබායි ගියා මාසෙකමාරක් නිසා. ඒගොල්ලෝ ගෙදර ගියා කෑවා. දැන් මාව හොඳට අඳුරනවා. ඒක වෙන කතාවක්. බෙදා හැදෙන්නේ නැහැ. නමුත් ඔබට එකක් කියන්න. ඔබගේ ඇතුලේ මේ වගේ නිදීම් තියෙනවා. දෙවියන් වහන්සේ සුව කරන්න අමතක කරලා ඇයි මේ දෙවෙනි කතාවට යන්න ඉස්සෙල්ලා තමයි මේක ඔබව සූදානම් කරන්නේ. හalleluya. ඔකේ දෙවෙනි කතාව අමතක කරලා පළවෙනි එක්කෙනාට මනෝශය කියලා නම තිබ්බා. 52 මගේ ක්‍රීඩාවේ දෙවියන්ගේ දෙවියන් වහන්සේ මා සඵල සහිතයි කියා දෙවනියාට ඒබ්‍රායිම් එනම් සඵල වීම යන නාමයෙන් දැක්වුවා. நான் சிறுமைப்பட்டிருந்த தேசத்தில் தேவன் என்னை பழுது பண்ணினார் என்று சொல்லி தேவனுக்கு இப்ராஹிம் என்று பெயரிட்டார். මම දුක්ුණා වූ දේශය. මම පීඩා වුණා වූ දේශය. මම දුක්ුණා වූ මම පීඩා වුණා වූ දේශය. நான் சிறுமைப்பட்ட தேசத்தில் දෙවෙනි කතාව කියනවා මම හalleluya එයා දුක් වුණා වූ දේශය. එයා පීඩා වුණා වූ දේශය.
බයිබලයේ කියන ඒ දේශය මාව දෙවියන් වහන්සේ the fruitful life මාව බෝ වෙන්න සඵල කරන්න දෙවියන් වහන්සේ පටන් ගත්තා. hallelujah. நான் சிறுமைப்பட்ட தேசம் ඔබට කියන්න ඔබ කොයි ස්ථානයේද ඔබ ලැජ්ජාවටපත් වෙන්නේ? කොයි ස්ථානයේද ඔබ කොයි නිවසේද ඔබ දුක් වෙන්නේ? කොයි පළාතේද ඔබව ප්‍රතික්ෂේප කරන්නේ? මම ඔබට කියන්න ඒ ස්ථානය ඒ දේශය තුල දෙවියන් වහන්සේ ඔබව සඵල කරන්න දෙවියන් වහන්සේ ලෑස්ති. කරங்களை தட்டி அப்படியே ஹalleluya ஹalleluya ஹalleluya. நீங்க எந்த தேசத்துல சிறுமைப்பட்டீர்கள்? ஜோசப் අවුරුදු 13ක් ලැජ්ජාවට මුහුණ දුන්නා. ඔක්කොම මෙයා ඉරගෙදරට ගියේ ඇයි කියලා දන්නවද? මෙයා ඉරගෙදරට ගියේ මේ රජාගේ ගෙදර පොඩි මේ එයාගේ භාර්යාවත් එක්ක පොඩි ප්‍රශ්නයක්. මෙයා තමයි මේ තාත්තා අයින් කරේ. මෙයාගේ කොයි තරම් ඔබට එකක් කියන්න. මේක විතරක් අල්ලගන්න. thank you. ඔබ ලැජ්ජ වුණා, ඔබ ප්‍රතික්ෂේප වුණා, ඔබ තල්ලු කළා, ඔබ නින්දා කළා ස්ථානයේ තමයි දෙවියන් වහන්සේ ඔබ උසස් කරලා ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. இப்ராஹிமே உன்னை எப்படி கைவிடுவேன்? இஸ்ரவேலே உன்னை எப்படி ஒப்பு கொடுப்பேன்? இப்ராஹிமே உன்னை எப்படி கைவிடுவேன்? இஸ்ரவேலே உன்னை எப்படி ஒப்பு கொடுப்பேன்? இப்ராஹிமே உன்னை எப்படி கைவிடுவேன்? இஸ்ரவேலே உன்னை எப்படி ஒப்பு கொடுப்பேன்? மனுஷனை கட்டி இழுக்கும் அன்பின் ஆண்டவரே, அன்பின் கயிறுகளா என்னை இழுத்து கொண்டீரே. மனுஷனை கட்டி இழுக்கும் அன்பின் ஆண்டவரே, அன்பின் கயிறுகளா என்னை இழுத்து கொண்டீரே. பைபிளுக்கு எப்ராயிம் இரண்டாவது மகனுக்கு எப்ராயிம் என்று பெயர் விட்டார். என்னுடைய நிந்தை, என்னுடைய அவமானம், என்னுடைய கஷ்டம் ஆண்டவர் சொல்றாரு. என்னை ஆண்டவர் பழுக பெருக பண்ணினார். The fruitful life. Forgetfulness first, forgetfulness full, இரண்டாவது fruitfulness. அப்படின்னு சொன்னா தேவன் பெருக பண்ணுகிற கர்த்தர். ඉතින් දැන් කොයිද ඔබට මේ වචන බණිවරණ කියෝ තුමයි. செப்பனியா பர்னகியூஸ் செப்பனியா 3:9 செப்பனியா 3:19 நீங்க வாசிச்சு ஆகணும். செப்பனியா பர்னகியூஸ் செப்பனியா 3:19. Thank you Holy Spirit. Thank you Holy Spirit. Thank you Holy Spirit. நொண்டியானவனை ரட்சித்து கல்லுண்டனை சேர்த்துக் கொள்வேன். அவர்கள் வெட்கம் அனுபவித்து பல தேசங்களிலும் அவர்கள் முகத்தில் தீர்க்கின்றனர் செய்வேன். සිංහලේ සහෝදරයා කාලේදී ඔබට පින්ඩා කරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. මුරගසා යන්නන් කලවා පන්නා දෙමුවක් ඇස්කොට ඔවුන් ලැජ්ජාව වින්දා වූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්නට සලස්වන්නේ. ලැජ්ජ වුණා වූ දේශයද මම ප්‍රශංසාවද ගෞරවද මම ලබා දෙනවා. මේක තමයි ජෝසප් සිදුනේ. ජෝසප් ඒ දේශය තුල ලැජ්ජ වුණා. ඒ දේශය තුල පීඩා වුණා. ඒ දේශය තුල දෙවියන් වහන්සේ ආවා. උසස් කරන්න පටන් ගත්තා. බෝ වෙන්න පටන් ගත්තා. ආශිර්වාද කරන්න පටන් ගත්තා. ඒ නිසා දෙවෙනි එක්කිනට දාන නම තමයි ඉබ්‍රාහිම්. ඉබ්‍රාහිම් කියන්නේ බෝ වෙන්නා වූ සඵල කරන්නා වූ prosperity சபல කරන්නාවෝ தனன் வாசங்களை பெருக பண்ணுவார். இந்த தலை குனிந்த இடம், அவமானப்பட்ட இடம், நிந்திக்கப்பட்ட இடம், அந்த இடத்துல இருந்து ஆண்டவர் என்ன செய்வார்? அப்படியே ஆண்டவர் தூக்கி எடுப்பார்.
ශ්‍රී ලංකා දේශය මම ගන්න කලා ශ්‍රී ලංකා දේශය ගන්න කලා 80 ගණන් වල 83 ආண்டுවල අපේ රටේ සමහර අපේ රටේ අපි කිතුණෝ විදියට අපිට ಜಾති ભેදයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ක්‍රිස්තුම් වරේකල ಜಾති අපි එලා වෙලකිලා අපි එම කතාවක් නැහැ. නමුත් 80 වෙත් පස්සේ ඉම්බදක පෙරේ මේ සුභාරංචිය වැඩිපුරම ගියා වූ සෙනඟ කොටාසයක් තිබෙනවා. இந்த சுவிசேஷம் கூடுதலா ஒரு குறிப்பிட்ட ஜாதிகளுக்குள் இந்த சுவிசேஷம் போயிட்டு මේ සුභාරංචිය මම කැමති නෑ ඒ නාමය වුණත් අපිට උත්සාහයක් කරනවා සුසු විදිහට කතා කරලා කැමති නෑ ඒගොල්ලන්ගේ හතරට මේ සුභාරංචිය ගියා. ඔබ දැකලා ඇති ඒ කාලේ දැන් තියෙන කාලේ නෙවෙයි කාලයක් තිබුණා අපේ රටේ සර්කුමාන රැකියාව කරනවා. දැන් ඒක ඔක්කොම මොඩල් වෙලානේ. දැන් සූස් රට කියලා නේද ඉගෙනගෙන ඊට පස්සේ එක කාලයක් තිබුණා මේ අපේ ලංකාවේ තිබෙනවා මේ টয়ලට් ක්‍රමය. දැන් මේ කොමඩ් ඔක්කොම ඇවිල්ලා නේද ඒක ඉස්සර තිබුණා බකට් තිබුණේ ඒව උස්සගෙන යනවා. ඒ වැඩ කළා වූ කොටාසයක් ඉතින් අපේ ලංකාවේ. ඒ නාමය කියන්නේ නැහැ. ඒක තමයි 70. ඒ කොටාසයක් ඉතින් ලංකාවේ. ඒ කොටාසය අපේ ලංකාවේ සමාජයේ පොඩ්ඩක් ඒගොල්ලෝ පාත් කරලම තිබ්බා. සහෝදරයෝ ඔබ දන්නවා ඇති. ඒගොල්ලෝ පොඩ්ඩක් අපි අද ලංකාවේ විවාහ වෙන කල එනකොට ආනවා මේ කෙල්ල නැත්තම් කොල්ල කොයි පැත්තේද? මේ පැත්තේ විභෝගම අයියෝ මේ පැත්තේ ඉතින් ඒගොල්ලෝ අනේ කියනවා. මේ ඒගොල්ලෝනේ ආව ලංකාවේ කොළඹ ඒ වගේ ස්ථානවල අනන්ත අප්‍රමාණව තියෙනවා. නමුත් මම කතා කරන්නේ මේක විතරක් ඔබ තේරුම් ගන්න. பேச வாரத மட்டும் நீங்க புரிஞ்சுக்கோங்க எச்சர එතකොට ඒ සෙනග පාත් පිටියක් රේල් පාරවල අයිනේ වතු වල එක ස්ථානවල මේ කොට්ටාසේ ජීවත් වුණා. ඒගොල්ලන්ගේ ස්ටයිල් එක ඒ විදිහම තිබුණා. අධ්‍යාපනයක් හරියට තිබුණේ නැහැ. නම් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ඒ කොටස ඒ සෙනග යේසුස් වහන්සේව පිළිගත්තා. அவங்க தான் இயேசுவை ஏற்றுக்கொண்டாங்க. දැන් ඒ සෙනගගේ දරුවන්ගේ දරුවෝ කතා කරන තුන්වෙනි පරම්පරාව ගැන කතා කරන්නේ. දරුවන්ගේ දරුවෝ අද ලොකු යුනිවර්සිටි වල ඉගෙන ගන්නවා. ඇමරිකාව වල ඉන්නවා, කැනඩාව වල ඉන්නවා, ඕස්ට්‍රේලියාව වල ඉන්නවා. ඒ ළමයින්ගේ අධ්‍යාපනයේ වාහන තියෙනවා, ගෙවල් තියෙනවා. දැන් ඒ පරම්පරාවම දෙවියන් වහන්සේ වෙනස් කරන්න පටන් ගත්තා. සාප ලැබුවා වූ පරම්පරාවක් වගේ කොම්කල අර පරණ කට්ටිය දැන් ජීවත් වෙතරේ නැහැ. මම ඒගොල්ලන්ට සේවය කරලා තියෙනවා. නා ඔළුගුලිය සේවය. අනුවේ ඔක්කොම මම ඒගොල්ලන්ට සේවය කරපු මිනිස්සෙක්. අනුවේ ගෙවල් වලට ගිහලා මම වතුර බීපු මිනිස්සෙක්. අනුවේ ගෙවල් වල මම ඉඳලා තියෙනවා. හද ලංකාවේ ඒගොල්ලෝ ගැන කතා කරන්නේ. හද ඒගොල්ලෝ තුන්වෙනි පරම්පරාව මම කතා කරන්නේ. සමහර ළමයි වුණ දැක්ක ගම උන්ගේ ඉංග්‍රීසි භාෂාවයි ඒගොල්ලන්ගේ කවුද කියලා හිතා ගන්න බෑ. සුද්ධ පරාදයි. අර සෙනගගේ ගර්වෝ අර ලැජ්ජ වුණාම අපේ දේශය තුල. දැන් මම නුවර අඹකොඩ කියන පළාතේ මම සේවය කළා. ඒ කාලවල මේ අනුමෝදන කට්ටිය නමුතු නමක් තියෙනවා. ඒ කාලේ මේ කොණ්ඩ කපන කට්ටියට දැන් කොණ්ඩ කපන කට්ටිය බලන්නකො උන්ගේ තියෙන ස්ටයිල් එක. මොකෝ යුනිවර්සිටි කියලා තමයි දැන් ඇවිල්ලා කොණ්ඩ ටික කපන්නේ. කොණ්ඩ කපන සනනෝල ගෑන් ටික බලන්න. සාම්බාර වල කොළුයි දානවා වගේ ඉඳන් මුංගට ටික කරන්නේ. දැන් අර විශාල විදිහට කරන්නේ. නමුත් ඒ කාලේ වල පාත් කළා. මම සේවය කරන කල මම ඊටවල් ගෙදර එක්කෙනෙකු අරලත් ඔබ කතා කරන්නත් එපා කියලා. මම සමාවෙන් දුන්නා. ඒගොල්ලෝගේ තුන්වෙනි පරම්පරාව දැන් වෙනස් වෙලා තිබෙනවා. ඒ හේතුව මොකක්ද දන්නවද? ලැජ්ජ වුණ තැන, ප්‍රතික්ෂේප වුණ තැන දෙවියන් වහන්සේ ඉසෝසව ඒ කාරණේ කියන තමයි මම මේක ගත්තේ. මට ලංකාවේ මේ ඉතිහාසෙම හොඳටම අඳුරන එක්කෙනෙක්. මම දන්න කොයි ලංකාවේ කොළඹ කොයි ස්ථානවල කොයි මිනිස්සු ඉන්නවද කියලා හොඳටම දන්නවන්නේ.
නමුත් දැන් හොයාගන්න බැරි තරමට දෙවියන් වහන්සේ ඔක්කොම වෙනස් කරලා තිබෙනවා. හalleluya. ඒකට හේතුව මොකක්ද දන්නවද? ඔබ ලැජ්ජා වුණ තැන, ඔබ ප්‍රතික්ෂේප වුණ තැන, ඔබව පාගපු තැන්වල ඒගොල්ලෝ පිළිගත්ත යේසුස් වහන්සේ. අනු ගණන් වල සභාවේ මේගොල්ලෝ තමයි හිටියේ. අනු පයතේ මිනිස්සු තමයි සභාව පිළිලා හිටියේ. මම කියන්න කැමති නැහැ සමහර සභාවල ඉංග්‍රීසි කොම්ප්ලිකේෂන් එකේ ඒගොල්ලෝගේ කාලක් ඉන්නවා. මම කතා කරන්න කැමති නැහැ. නම් දෙවියන් වහන්සේ ඔක්කොම වෙනස් කළා ඉවරයි. දේවන எல்லாத்தையும் மாத்திட்டாரு. ஹalleluya. ඔබ ප්‍රතික්ෂේප වුණා උතන තමයි දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්නේ. ඔබ කොතනද ඔබ ප්‍රතික්ෂේප කරන්නේ? ජෝසප් ප්‍රතික්ෂේප කළා. යාව පෑදුවා. හalleluya. අද දෙවියන් වහන්සේ ඔබ බෝ කරන්නද fruitful සිංහලෙන් කියන සඵලත්වය කියලානේ සඵල කරන්නා වූ දෙවියන් වහන්සේ මෙතන සිටිනවා. ඒ නිසා මාගේ දේව දරුවනේ මට කොයිතරම් අද වැඩ තිබුණා. ඔබලත් එක්ක ඇවිල්ලා මේ කාලය ගත කරන්න සතුටු වෙනවා. මට මේ ක්‍රවුඩ් එක නොවේ මට තියෙන ප්‍රශ්නේ. එක්කෙනෙක් මෙතන වාඩි වෙලා හිටියා මම දේශනා කරනවා. ඔබලා හත් දෙනෙක් ඉන්න එක නොවේ මගේ ප්‍රශ්නේ. එක්කෙනෙක් හිටියත් ඇරේ මම දෙවියන් වහන්සේ සුභාරංචි කතා කරන්න මම ලෑස්ති. යේසුස් වහන්සේ එක්කෙනෙක්ට හොයාගෙන ගියා. මම ඔබලා වෙනුවෙන් උදෑසනාවෙන් මේ වචනය ඔබලාට බෙදා දෙන්න. හalleluya.